මුලින් වැඩ සිටින ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධානව පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේදීත් බලාපොරොත්තු වන්නේ ඒ කෙටි දහම් අනුශාසනාව සිද්ධ කරන්නට. ඒ සඳහා ධම්මපදය කියන බණ පොතෙන් ගාථාවන් දෙකක් තෝරාගෙන තිබෙනවා. එම ගාථා දෙක තමයි මාවෝච පරුසංකංචී උත්තාපටි වදෙය්‍යුතං දුක්ඛාහි සාරම්භ කථා පටිදණ්ඩා පුසෙය්‍යුතං සචේනේරේසි අත්තානං කංසෝ උපහතෝ යතා ඒසපත්තෝසි නිබ්බානං සාරම්භෝ තේන විජ්ජති. මෙම ගාථා දෙක තමයි ඉදිරිපත් කරගත්තේ. මෙම ගාථාවන් දෙක අපේ බුදු පියාණන් වහන්සේ මේ කුණ්ඩදාන කියන තෙරුන් වහන්සේ මුල් කරගෙන තමයි දේශනා කළේ. එතකොට මේ කුණ්ඩදාන තෙරුන් වහන්සේගේ අතීත කර්මයක් නිසා අතීතයේහි එක භවයකදී සංඝයා වහන්සේ දෙනමක් සහ මේ බිඳෙව්වා. ඒක හේතුවක් වුණා සංඝයා වහන්සේට විනය කර්මයක් පමා කරවන්නට. මෙතුමා කාලයකට කලින් මේ දේවතාවෙක් වෙලා උපදිලා හිටියේ. ඉතින් භික්ෂූන් වහන්සේලා දෙනමකගේ සමගිය බිඳෙව්වා. හේතුව වුණේ එක භික්ෂූන් වහන්සේ කෙනෙක් මේ කැලෙන් එළියට එනකොට මේ දිව්‍ය කාන්තා මනුස්ස කාන්තාවකගේ වෙස්යෙන් අර මේ භික්ෂූන් වහන්සේගේ පිටුපසින් තමන්ගේ ඇඳුම සකස් කරමින් පැමිණියා. ඉතින් මෙය දුටුපු අනිත් භික්ෂූන් වහන්සේ මේ සිල් බිඳගත්ත නේද ඇවැත්නි කියලා අහලා ඒ භික්ෂුන් වහන්සේ එහෙම දෙයක් වුණේ නැහැ කියලා කොතෙක් කිව්වත් මේක පිළිගත්තේ නැහැ. අන්තිමටම උපෝසථාගාරයට ගිහිල්ලා විනය කර්ම කරන අවස්ථාවේදීත් මේ ප්‍රශ්නය පැන නැගිලා සංඝයා වහන්සේ විනය කර්මය නොකර සිටිනකොට අර දේවතාව අහසෙන් ධම්ම සමාව අරගෙන මේ විනය කර්මය කරන්න කියලා කිව්වා. ඉතින් සංඝයා වහන්සේ විනය කර්මය කළා, උපෝසථ කර්මය. නමුත් අර ඇතිවෙච්ච කුකුස භික්ෂුන් වහන්සේලාගේ සිත තුළින් සම්පූර්ණයෙන්ම පහ වුණේ නැහැ. ඉතින් මේ දේවතාවට මේ බලපෑවේ අතීත කර්මය මේක තමයි. ඉතින් ඒකෙන් බොහෝ කාලයක් බුද්ධාන්තරයක් වගේ බොහෝ කාලයක් නිරෙහි මේ පැසිලා දුක් විඳලා ඒ අවසාන ශේෂ කර්මය වශයෙන් තමයි මෙතුමා උත්පත්තිය ලැබලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ පැවිදි වුණාට පස්සේ මේ කාන්තාවක් එනෝ වගේ පිටිපස්සෙන් අනිත් අයට පේනෝ මේ භික්ෂුන් වහන්සේට පේන්නේ නැහැ. ඉතින් භික්ෂුන් වහන්සේලාට මේක හරි ප්‍රශ්නයක් වුණා. ඉතින් භික්ෂුන් වහන්සේලාට අපකීර්තිය මේ මිනිස්සුත් දකින්නෝ මේ භික්ෂුන් වහන්සේ මේ කාන්තාවක් එක්ක අරහෙ මෙහෙ නිතර යනවායි කියලා. ඉතින් මේක මේ රජතුමාටත් දැන්නුවා ආදී විදිහට ඔය කතාව ටිකක් දිග එකක්. එතකොට මේ භික්ෂුන් වහන්සේලා ඇතැම් අවස්ථාවලදී දුක්සීල භික්ෂුව කියලා මෙහෙම අර භික්ෂුන් වහන්සේට බැනවැදීම් ආදිය සිද්ධ කළා. ඉතින් ඒ භික්ෂුන් වහන්සේත් කුණ්ඩදාන ස්වාමින් වහන්සේත් පෙරලා මේ භික්ෂුන් වහන්සේලාට දුස්සීලයෝ ආදී කියලා පරුෂ වචනයෙන් බැනවැදුණා. ඉතින් අර කලින් භික්ෂුන් වහන්සේලා අනිත් භික්ෂුන් වහන්සේට දැන් කුණ්ඩදාන ස්වාමින් වහන්සේට දුස්සීලයා කියලා බැන්නත් තමන්ට එහෙ විදියට අනික අමතනවට කැමති වුණේ නැහැ. ඒකට හිත රිදිලා භික්ෂුන් වහන්සේලාට කාරණය දැන්නුවා. දන්නලා බුදුරජාණන් වහන්සේ කුණ්ඩදාන ස්වාමින් වහන්සේත් ගෙන්නවලා මේ ප්‍රශ්නය විසඳෙව්වා. අතීත කර්මයක් ගෙනල්ලා දැක්කුවා. ඉතින් ඒකෙන් ප්‍රශ්නය විසඳෙව්වා. ඉතින් පසු කාලීනව ඉතින් ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ එකිනෙකා මේ පරුෂ වචන මේ අඩදබර
වචන කතා නොකර ගන්න ලෙසට අවවාද කරමින් තමයි මේ ගාථා දෙක ඉදිරිපත් කළේ. ඒක ඉදිරිපත් වුණේ මාවෝච පරුසං කංචි උත්තාපටි වදෙය්‍යුතා. කිසිම කෙනෙකුට මේ හිත් රිදෙන වචන මේ තරහෙන් පරුස වචන කියලා කියනවා. ඉතින් මේවා කියන්න එපයි කියලා මතක් කළා. මොකද හේතුව තමනුත් ඒව කියනවා නම් ආයි පෙරලා එවැනි වචනයක් බලාපොරොත්තු වෙන්නට ඕන. උත්තාපටි වදෙය්‍යුතා. ඉතින් ඒ විදිහට එකට එක කියා ගැනීමට තමයි සාරම්භ කතා කියලා කියන්නේ. සාරම්භය කියලා කියන්නේ මේ දෙපිරිසක් වෙන්න පුළුවන්, දෙදෙනෙක් වෙන්න පුළුවන්. මේ එකට එක කතා බහ කර ගැනීම, පරුස වචනෙන් එකිනෙකාට බැන වැද ගැනීම. ඉතින් මේ විදිහේ දෙයක් නිවසක් තුල සිද්ධ වෙනෝ නම් එය අනිත් අයටත් බොහොම දුකක්, බොහොම ඒතන අප්‍රසන්න පරිසරයක් තමයි ගොඩනගන්නේ. ඉතින් එය සමාජ මේ පිරිස් දෙකක් අතර සිද්ධ වෙනෝ නම් එතන මහා කෝලාහලයක් බවට පත් වෙනවා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ මතක් කළා දුක්ඛාහි සාරම්භ කතා. ඒකාන්තයෙන්ම මේ සාරම්භ කතාව කියන එක, එකට එක කතා කර ගැනීම කියන එක මහත්ම දුකක්. මහත්ම දුකක්. ඉතින් එහි ප්‍රතිඵලයක් වශයෙන් එයාට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ පටිදණ්ඩා පුසෙය්‍යුතා. ඉතින් ඒව දුරදිග ගිහිල්ලා ඇතැම් වෙලාවට ගහමරා ගන්න බවටත් පත් වෙනවා. පුංචි දෙයකින් පටන් ගන්නෙ. ඉතින් එහෙම පටන් අරගෙන අන්තිමට ඒක ගහමරා ගන්න තත්වයටත් බොහොම දියුණු වෙලා කාලයක් තිස්සේ අර යුගග්‍රාහයෙන් බොහොම දැඩි තරහෙන් යුක්තව ඒව පවත්වාගෙන යන අය පිළිබඳව කොතෙකුත් කතන්දරත් ඇහෙනවා. ඉතින් ඒවා පටන් ගන්න සුළුවට. ඉතින් ආ එක්කෙනෙකුට බැන්නහන් පස්සේ අනිත් එක්කෙනාත් වචනයක් කියනවා. නමුත් ඒ විදිහට ඉදිරි ගිහිල්ලා තමයි ඔය රණ්ඩු සරුවල් අන්තිමට යුද්ධ දක්වාත් මේවා දියුණු වෙලා යන්නේ. ඉතින් ඒක ඒකාන්තයෙන්ම ඒ දෙදෙනාට පමණක් නෙවෙයි ගොඩක් දෙනෙකුට බොහොම දුක්ගෙන දෙන දෙයක් බවට පත් වෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒවා එවැනි වචන සාරම්භ කතාවල එකට එක කියා ගැනීම කරන්න එපයි කියලා මතක් කළා. සචේනේරේසි අත්තානං කංසෝ උපහතෝ යත ඒසපත්තෝසි නිබ්බානං සාරම්භෝ තේන විජ්ජති. මේ ගාතාවත් වදාලා කිසියම් කෙනෙකුට ඉඳින් මේ තමන්ව සංසිඳව ගන්න පුළුවන් නම් ඒ රේසි කියන්නේ තමන්ව මේ නිශ්චල කර ගන්න පුළුවන් නම් සංසිඳව ගන්න පුළුවන් නම් මේ හරියට අර මුවවිට කැඩිච්ච කලයක් වගේ දැන් ලෝහ කලයක් තියෙනවා නම් ඒකට ගැහුවාන් පස්සේ කෝටුවකින් වගේ ඒකෙන් දෝංකාරය ඇහෙනවා. නමුත් ඒ පැලිලා නම් මුව කැඩිලා නම් ඒකෙන් අර දෝංකාර සද්දයක් එන්නේ නැහැ. අන්න ඒ වගේ හරියට මුවවිට කැඩිච්ච කලයක් වගේ තමන්ව මේ සංසිඳව ගන්න පුළුවන් නම් ඒක තමයි උපමාව ගෙනාපු. ඒසපත්තෝසි නිබ්බානං සාරම්භෝ තේන විජ්ජති. එයා හරියට නිවන් දැකපු කෙනෙක් වගේ. එයා නිවන් දැකලා නැති වුණත් එකට එක කියාගෙන යෑමක් එයාගෙන් සිද්ධ වෙන්නේ නැත්තම් අනිත් අය කොපමණ බැන්නත් ඒ කියන වචනවලට එහෙම ප්‍රතිචාර දක්වන්නේ නැත්තම් ඒ ක්‍රමයෙන්ම එයා හරියට නිවන් දැකපු කෙනෙක් වගේ කියලා බුදු පියාණන් වහන්සේ වදාලා. ඉතින් එයාගෙන් මේ සාරම්භ කියන මේ එකට කියා ගැනීමක් විද්‍යමාන වෙන්නේ නැහැ. එවැනි ඒ විදිහට එයා ක්‍රමානුකූලව තරහව පාලනය කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් බුදු පියාණන් වහන්සේ වරක් වදාලා මේ තරහව සම්පූර්ණයෙන්ම මනසෙන් කෙනෙකුට ඉවත් කරගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ අප වෙනවයි කිව්වා මෙයා අනාගාමි කෙනෙක් වෙනවයි කියලා. එයා අනාගාමි භාවයෙන් තමයි මේ පටිගය කියන එක සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා යන්නේ. එතකොට මේ අප වුණත් එදිනදා ජීවිතේහි නොයෙකුත් අය අප ගැන එක එක වචන කියනවා, එක එක විවේචන ඉදිරිපත් කරන, සමහර ඒවා නිවැරදි, සමහර ඒවා වැරදි, සමහර ඒවාට හිත් රිදෙනු කියන විලාසය අනුව. ඉතින් එවැනි අවස්ථාවලදී අපව සංසිඳව ගන්නට අපි උත්සාහ කරන්නට ඕන. එතකොට දැන් රහතන් වහන්සේලා අනාගාමී උත්තමයන් වහන්සේලා
මේ බුදු පියාණන් වහන්සේ වැනි ඒ උත්තමයන් වහන්සේලා තමන්ට කියන වචනවලට එහෙම ප්‍රතිචාර දක්වන්නේ නැහැ. බොහොම නිවිලා සිටින්නේ. එක පැත්තකින් ගිනි ඇවිලිච්ච තැනකට දණ්ඩක් දැම්මොත් ඒක ගින්න වැඩි වෙන්න හේතුවක් වෙනවා. අනෙක් පැත්තෙනුත් දණ්ඩක් දැම්මොත් කෝටුවක් වගේ එකක් එතන ගින්න වැඩි වෙනවා. ওই විදිහට එතන මහා ගිනි ජාලාවක් බවට පත් වෙනවා. එතකොට අප වුණත් දැන් උදාහරණයකට දැන් ඔය බල්ලෙක් වුණත් මේ තවත් බල්ලෙක් බිරුවොත් තමයි ඒ බිරීම එක දිගට පවතින්නේ. එක පැත්තකින් විතරයි නම් බිරීම පවතින්නේ. අනිත් පැත්තෙන් ඒක කිසිම සද්දයක් ඉන්නේ නැත්නම් මෙයා ටික වේලාවකින් එය නවත්තනවා. ඒක අපි අත්දැකලා තියෙන දෙයක්. එතකොට අන්න ඒ වගේ අප මේ අනිත් කෙනා තරහ ගියපු වෙලාවට ඉතින් එක එක වචන කියනවා. ඉතින් අප නුවණැති කෙනෙක් නම් අප වචන කියන්න යන්න හොඳ නැහැ. මේ තරහෙන් පෙරලා වචන කියන්න යන්න හොඳ නැහැ. එහෙම පවතිනකොට අනිත් පැත්තෙන් මේ කතාවන් සම්පූර්ණයෙන්ම නැවතිලා යනවා. මේ ඒක සිත් ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා. එතකොට අපි අනේකාට තමන්ගේ තරහව පාලනය කර ගැනීමට උදව්වක් කළාත් වෙනවා. එතකොට අපිත් අකුසල් කර ගැනීමක් නැති වෙනවා. අපි අනිත්‍යයට හිංසා වෙන විදිහේ වචන නොකීම නිසා. ඉතින් ඒක මේ බොහොම රණ්ඩු සරුවල් මට්ටමට මිනිමරා ගැනීම මට්ටමට දියුණු වෙන්න තිබිච්ච දෙයක්. අපේ තිබිච්ච බුද්ධිමත් පැවැත්ම නිසා අපිට නවත්තා ගන්නටත් හැකියාව ලැබුණාත් වෙනවා. ඉතින් අපි දන්නේ නැහැ අපි කියන වචනයකින් අනකාට කොහොම විදිහේ ප්‍රතිචාරයක් දක්වනවද කියලා. ඉතින් අප ඒක නිසා කර්මය ගැනත් හිතන්නට ඕන. අපිට හැමිතර බැන වැදීම් කෙනෙකු කරනවා නම් අපිට ඉතින් අතීතේ මේවා කරලා තියෙන නිසා තමයි මේ කර්ම විපාක වශයෙන් දැන් ලැබෙන්නේ කියලා එහෙම කර්මය ගැන හිතලා තමන්ව සංසිඳව ගන්නටත් උත්සාහ කරන්නට ඕන. ඊළඟට හිතන්නට ඕන ඇයි අපට තරහ යන්නේ කියලා. අපට තරහ යන්නේ මේ මගේ මට බැන්න වගේ මට හිංසා කරන්න හැදුවා වගේ කියන මේ හැඟීම නිසා. නැත්තම් මගේ දෙයකට කරදර කළා, මගේ දෙයක් සොරකම් කළා ආදී විදිහේ තියෙන මගේ දෙයක් සම්බන්ධයෙන් තිබෙන ඒ අදහසක් නිසා. ඊට පස්සේ අපේ කියන හැඟීම නිසාත් මේ තරහව ඇති වෙනවා. ඉතින් මේ කාරණා තුන සම්බන්ධයෙන් තමයි අපේ තරහව ඇති වෙන්නේ. ඉතින් මේ තරහව ඇති වෙනකොට අපි හිතන්නට ඕන අපි භාවනා කරන කෙනෙක් නම් ඒ විදිහට ඔය කෙස් ලොම් ආදී විදිහට කල්පනා කරලා බැලුවත් මෙතන මමයි කියලා හිතන් හිටියට එහෙම කෙනෙක් නෑ නේද කියලා දැන් බුදු පියාණන් වහන්සේත් මේ අනාත්මය තමයි විස්තර කරන්නේ. එතකොට අපි එහෙම අදහසකින් කල්පනා කරලා බැලුවාන් පස්සේ මේ මට බැන්නේ නැහැ මේ කෙස්ලොම් ආදී දෙයකට නේද මෙයාත් මේ බැන වදින්නේ එයාත් මුලා වෙලා ඉන්නේ කියන එයාට අනුකම්පා කිරීම වශයෙන් අදහස් දියුණු කරගන්නටත් පුළුවන්කම තියෙනවා. ඒක අපිට භාවනා කර්මස්ථානයක් දියුණු කරගන්නටත් උපකාර කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එම නිසා නොඑක ආකාරයෙන් කල්පනා කරලා පුළුවන් තරම් Tamanට පෙර වචන කියන වෙලාවට පෙරලාන් වචන නොකියන්නට තමන්ව පාලනය කරගන්න පුළුවන් නම් ඒක තමන් ගාව තිබෙන විශාල දියුණුවක්. තමන්ගේ පැවැත්ම හරියට අර ආර්ය උත්තමයේ රහතන් වහන්සේ කෙනෙක්ගේ පැවැත්මට සමාන වෙනවා. තමන් තාම නිවන් දැකලා නැති වුණත් එවැනි ස්වභාවයකට තමන් ගේන්න පුළුවන්. ඉතින් ඒ පැවැත්ම තමයි තමන්ට කාලෙකදී මේ රාග, දෝෂ ආදිය පාලනය කරගෙන නිවන් දකින්නටත් උපකාර වෙන්නේ. ඒක නිසා මේ විදිහේ හොඳ ගුණ ධර්ම දියුණු කරගන්නට අදහස් ගන්නට ඕන. කිසිම කෙනෙකුට මේ හිංසා වෙන වචන, තරහ යන වචන, හිත රිදෙන වචන කියන්න නොකියා ඉන්නට අප පුළුවන් තරම් අදහස් ගන්නට ඕන. ඒකට කියන්නේ සාරම්භය කියලා. ඉතින් ඒකට ඒ සඳහා අපේ පින්වතුන්ට මේ අද කරපු කතාවෙනුත් කිසියම් උපකාරයක් අදහසක් ලැබෙන්න කියන මේ මෛත්‍රී ප්‍රාර්ථනෙන් අදට කතාව සංකරන හැමෝටම තෙරුවන් සරණයි.